මහනුවර අස්කිරි ශ්‍රී විජේසුන්දරාරාම විහාරාධිකාරිය වගේම ඇමරිකාවේ ටෙක්සාස් ඇලන් ගෝතම බුද්ධ විහාරයේ විහාරාධිපති ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති නායක ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කොට තිබෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම මම මේ අවංකව බොරුවක් කියනව නෙමෙයි මෙච්චර කාලයක් අපි ඔය ඇමරිකානු සාමපාගමන ගැන කතා කරලා තියෙනවා. ඒ කියන්නේ විවිධ අවස්ථාවල පුවත්පත්වල ආලෝක ගැන කතා කරලා තියෙනවා. හැබැයි මේ හාන් කවිසියක් මේකේ ලංකාවේ සම්බන්ධයක් තියෙනවායි කියලා වහන්සේ මේ දැන් මොහොතකට කලින් කියනකන් නම් මම දැනන් හිටියේ නෑ ස්වාමීන් වහන්සේ. ඇත්තටම සාකච්ඡා පටන් ගන්න කලින් මට කෙටියෙන් කියන්න මොකද්ද මේකේ ලංකාවේ සම්බන්ධය කියලා? ඔව්. ඇත්තටම ඔය හණ්ඩාව බෞද්ධ පන්සල තියෙන්නේ මගේ පන්සලත් එක්ක පොඩි දුරකින්. ඒ නිසා එදා ඉඳලම ওই වියට්නාම් හාමුදුරුවොත් එක්ක මගේ ලොකු සම්බන්ධතාවයක් තිබුණා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා තමයි ටෙක්සාස් වල ධර්ම ප්‍රචාරක කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා ওই කටයුතු ආරම්භ කරනකොටම ওই හාමුදුරුවෝ ඉතින් අපිත් එක්ක සාකච්ඡා කරනවා. කවුද හාමුදුරුවෝ? නායක හාමුදුරුවෝ රතන ගුණ බුදොක්කේ වියට්නාම් භාෂාවෙන් ඔය සාමපාගමන යන්නේ පඤ්ඤාකර හාමුදුරුවෝ. ඒ වියට්නාමේ. වියට්නාම්. හරි. ජාතික තරුණ. කීනවත්ද ඔක්කොම? එතන ඉන්න ඔක්කොම 24ක්. නමුත් ඒගොල්ලෝ කාම්බෝජය, තායිලන්තය, වියට්නාමය ඔය වගේ රටවල් ඔක්කොගේම එකතුවක් තමයි සාමපාගමන යන්නේ. ඔව්. සනස දැන් මේ පාගමන ගැන පොඩි රසවත් තොරතුරු ඇතිනේ. මට ඉතින් ඉස්මනින් තේරුම් ගන්න ඕනේ මේ කතාව. ටෙක්සාස් ඉඳලා වොෂින්ටන් වෙනකන් මේක යන්නේ නේද? ටෙක්සාස් ඉඳලා වොෂින්ටන් වෙනකන් කොච්චර දුරද අපේ හාමුදුරනේ? 60 වලින් ගත්තොත් 2723ක්. 60ක්ම 2723. ටයිම් සෝන් වලින් ගත්තොත් එහෙම හතරක්. ටයිම් සෝන් හතරක්. පව කරන ප්‍රාන්ත 10ක් ප්‍රාන්ත 10ක්. ඒතකොට කාලගුණ දේශගුණ විපර්යාසයන් වශයෙන් ගත්තොත් එහෙම ඇත්තෙම ඔක අපි පටන් ගත්තේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා. ඔක්තෝබර් මාසේ 26 පටන් ගන්නකොට ටෙක්සාස් වල සෙල්සියස් අංශක 40යි. ලොකු ග්‍රීෂ්මයක්. ග්‍රීෂ්මයක්. ඒතකොට ග්‍රීෂ්මෙන් පටන් ගන්න 7 වෙනි දවසේ යනකොට අපි ජෝර්ජියා වලට කිට්ටු වෙනවා. ජෝර්ජියා කියන්නේ ඇට්ලන්ටා වල. ඉතින් ඇට්ලන්ටා වල වහිනවා. හරි. වැස්සට මොන දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඇතුළු වෙනවා සවුත් කැරොලයිනා වල. ඒතකොට සීතලයි. ඒතකොට සෙල්සියස් 20න් පල්ලෙහා තිබුණේ. දැන් තියෙන්නේ නෝර්ත් කැරොලයිනා. නෝර්ත් කැරොලයිනා කියන්නේ සෙල්සියස් අංශක 1 2. දැන් කිට්ටු වෙනවා වර්ජිනියා වලට. වර්ජිනියා වලට කිට්ටු වෙනකොට දැන් හිම. දැන් යන්නේ දැඩි හිමේ. ඒ නතර වෙන්නේ නැහැ. ගමන නතර වෙන්නේ හැමදාම ওই ගමනේ යනවා. ඒ කියන්නේ ග්‍රීස්මය කියලාවත් වැස්ස කියලාවත් හිම කියලාවත් නතර වීමක් නැහැ. අපේ සැලසුම තමයි දවසකට පැය 8ක් 60ක්ම 20ක්. නමුත් ඒක වෙනස් වෙනවා. දැන් 70ක් පැය 10ක් ගමන් කරනවා. 70ක්ම පැය 10ක් ගමන් කළා 70ක්ම 40 දක්වා අපි ටාගට් කරන දවසකට තරම් වේගෙන් ගමන් කරනවා. සමස්තය 24 නමක්. 14න් පටන් ගත්තා 19 වුණා. දැන් 24ක් යනවා. ඒක අඩු වැඩි වෙනවා. මොකද වයසක හාමුදුරින් නිසා ඒගොල්ලෝ විවේක ගන්න යනවා. දැන් මේ දවස්වල ওই පඤ්ඤාකර හාමුදුරුවෝ ඊයේ උණ හැදිලා තිබුණා. එයාත් දැන් බස් එකට ආව විවේක ගන්න. තව දවස් දෙකකින් විතර සහභාගී වෙයි ඒකට. ඉතින් ඔය වගේ අඩු වැඩි වෙනවා. කොහොමත් 20ක් අනිවාර්යයෙන් වැඩි වෙනවා. සනස එතකොට ඒ කියන්නේ දැන් ටෙක්සාස් ඉඳලා පටන් ගන්න මේ ගමන වොෂින්ටනය දක්වා යන්න සමස්තය සැලසුම් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් කොච්චර විතර කාලයක් ගත වෙයි කියලාද? දවස් 120ක්. ඒ කියන්නේ මාස 4ක්. මාස 4ක්. එතකොට අපේ ගමන අවසන් වෙන්නේ ඔක්තෝබර් 26 පටන් ගත්තා. ගමන අවසන් වෙන්නේ පෙබරවාරි මාසේ 13 වෙනිදා. ගොඩක් අය අහන්න ඇයි මේ ඇමරිකාව තෝරගත්තේ මේ වගේ තරකට? ඇයි ලංකාව කරන්න තිබුණානේ? ඉන්දියාවට යන්න තිබුණානේ. වැඩි ඕනේ ඔය හාමුදුරු නියෝජනය කරන වියට්නාමේ බුරුමෙට යන්න තිබ්බනේ කියලා. ඇයි ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා චමිත මහත්තයා. ඒකට කියන්න හේතුව තමයි අපේ රටේ ඕක කරා නම් ඒ තරම් ලොකු ගණන් ගැනීමක් නැහැ. ඒකන ප්‍රබෝධයක් ඇති වෙන්නේ නැහැ. අලුත් දෙයක් නේ දැන් මිනිසුන්ට. මම දැක කමෙන්ට්ස් වල දාලා තියෙනවා සෑහෙන්න අපේ හාමුදුරුවන්ට බැනලා අපේ හාමුදුරුවෝ මොනවද කරන්නේ මේ මම පාවිච්චි කරන බැරි වචනත් එක්ක මම දැක්ක. දැන් තමයි දන්නේ අපේ හාමුදුරුවෝත් මේකට සම්බන්ධයි කියලා. ඕකේ පසුබිමේ ගොඩාක් අපේ පන්සල් 125ක් තියෙන ඇමරිකාව පුරා. ওই රූට් එකේ ඔය යන ගමනාන්තවල තියෙන පන්සල් අවම වශයෙන් 15ක් 20ක් විතර. ඔය හැම හාමුදුරුවෝ කෙනෙක්ම ওই පාරට එනවා. දානමාන සෞදානම් කරන්නේ අපේ හාමුදුරුවෝ. ඊළඟට සෞඛ්‍ය පහසුකම් සෝදානම් කරන්නේ අපේ ආමතුරු. නවාතැන් ගන්න සැලසුම් හදන්නේ ආණ්ඩුවත් එක්ක නගර ශාලාවත් එක්ක පොලිසියත් එක්ක එකතු වෙලා අපේ ආමතුරු. තායිලන්තේ ආමතුරු ඔක්කොම එකතු වෙනවා. අපේ ආමතුරුත් ඔකට එකතු වෙනවා. එතකොට ලංකාවේ පැත්තෙන් ගත්තම මගේ ප්‍රබල දායකත්වයක් තියෙනවා. ඔකට ওই මම ওই කණ්ඩායමේ ඉන්න සමාජිකයෙක් සහ මේ ඩිරෙක්ටර්වරයෙක් අධ්‍යක්ෂකවරයෙක්. ඒ කියන්නේ මේ සංවිධායක කමිටුවේ ඔය සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ. අපි මේ ජනවර්ග අතර සහ ජාතිවාදී ගැන කතා කරනවා නෙමෙයි. මේ රටේ වෙන දේවල් ඔබ වහන්සේට පේනවනේ.
මේ රට ඇතුලේ වෙන රට ඇතුලේ බුදු පිළිමයක් අරබයා පවා ඇති වෙලා තියෙන තත්ත්වේ අද අපේ ස්වාමීන් වහන්සේලා සිරපත් කන තත්ත්වයක් ඇතුලේ මට තාම හිත දෙන්නේ නැහැ සොයනස් ඇමරිකාව වගේ රටක 70ක්ම 26000 23000ක් විතර ගමනක් 2300ක විතර ගමනක් කොහමද මෙව සැලසුම් කරන්න හිතුනේ කියන එක ලොකු ප්‍රබෝධයක්. ඒක ඇත්තටම අපේ තිබුණේ පරමාර්ථය වෙනත් එකක්. එකක් තමයි දුතාංග ගමනක් ඔය ඉන්දියාව වගේ කරන්න පටන් ගත්තේ. දෙවෙනි තුන්වෙනි දවසේදී ඔය නම මාරු කරලා සාමපා ගමන දක්වා නම මාරු වෙනවා. ඊට පස්සේ ඕකේදී බලාපොරොත්තු වෙන්නේ සාමය පිළිබඳව කතා කරගෙන යනවා බණ කියන්නේවත් හාමුදුරු ගැනවත් කතා නොකර ඉඳිමු කියන මතයට අපි ආවා. නමුත් ඉතින් දැන් ටික ටික දැන් අවසාන වෙනකොට සාකච්ඡා කරනවා. මේ නිහඬවද යන්නේ? නිහඬව යන්නේ. ඒ කියන්නේ මේ බෞද්ධ ආගමික පිරිත් සජ්ජායනා කියන කිසිවක් නැහැ. නිහඬව පයින් යනවා. මිනිස්සු මල් දෙනවා, අපි මල් දෙනවා, අනිත් පැත්තට පිරිත් නෝල් ගැට ගහනවා. ඉතින් සාමය ගැන ඒ කියන්නේ සයනස දැන් ඇමරිකාව ඇතුලේ බෞද්ධ ආගමය සහ සම්බන්ධ ප්‍රබෝධයක් තිබෙනවද යම් කිසි ආකාරයක? ප්‍රබෝධයක් කියන්නේ ඉස්සරින් ඉඳන්ම තිබුණා යුරෝපේ. යුරෝපේ කිව්වම ඇමරිකාවත් එකට අදාළයි. විශේෂයෙන් භාවනාවට ධර්මය දර්ශනීය පිළිබඳ යන්නේ බොහොම සීමිත සංඛ්‍යාවක්. දශම ගානක වගේ තමයි දර්ශනීය පිළිබඳව. ඔය අපි ඔය සමහර ඇමරිකන් පන්සල් වලට ගියා අපි දකිනවා භාවනාව සම්බන්ධ වෙන ලොකු නන්දුවක් තියෙනවා කියන එක නේ? ඔව් ධර්මයේ පිළිබඳව නැහැ. ඉතින් දැන් ටික ටික ධර්මයේ පිළිබඳ වෙනවා. දැන් මේ walk for peace කියන එක මේ ආගමකට සම්බන්ධ කටයුත්තක් නෙමෙයි. ඒ කියන්නේ බුද්ධ චීවරය දරාගෙන ස්වාමින් වහන්සේලා එකතු වූ පමණින් මේක මේ බුද්ධ ආගමේ වැඩක් කියලා කියනෝ නෙමෙයි. නෑ. මිනිසුන්ගේ හිතට සහනයක් දීම තමයි පරමාර්ථය. ඔකේ තේමාව වෙන්නේ අද මගේ සාමයේ දිනයයි. උදේ නැගිටිනකොට සිහිපත් කරන්න. ඒක තමයි තේමාව. මේක නිකන් අපි කියනවා නිකන් කෙනෙක්ට හිතන බලන්න අයියෝ නිකන් බොරු වැඩ මේ සංකේතයක් සංකේතාත්මකව සාමභා ගමන ගියා ප්‍රොටෙස්ට් එකක් මේකත් එහෙම වැඩක්ද? නෑ. එහෙනම් මොකද්ද? මේක අලුත්ම රටක්නේ. ප්‍රජාතන්ත්‍රවාදී මහා රටක් තමයි ඇමරිකාව කියලා කියන්නේ. ඉතින් මේ අලුත් මිනිසුන්ට අලුත් දර්ශනයක් බලාපොරොත්තු ඇති කිරීම තමයි මේ පරමාර්ථය. ඒ කියන්නේ ඇත්තටම මේක ප්‍රොජෙක්ට් එකක් විදිහට ගත්තම අපේ වැඩක් මේක නේ? අපේ වැඩක්. ලංකාවේ වැඩක්. පැහැදිලියම. ඒක හාමුදුරුවෝ මේක ලංකාවේ අපේ පාලකයන්ට අපේ ජනාධිපති අගමැතියාට දැනුවත් කරන්න එපයි ඇවිල්ලා. ගිය මැයි මාසේ අපි ආවා ලංකාවට. ඔය පඤ්ඤාකර හාමුදුරුවෝ කමිටුවේ කට්ටිය අපි 17 දෙනෙක් ආවා. මගේ මූලිකත්වයෙන්. ඒක මේක පටන් ගන්න කලින්. ඔය පඤ්ඤාකර හාමුදුරුවෝ පින්තූර තියෙනවා මෙතන. මේ අගමැතිනියගේ පින්තූර එහෙම තියෙනවා. මේ ඉතින් ඇවිල්ලා ඒගොල්ලෝ දැනුවත් කළා. ආරාධනා පත්‍ර බාර දුන්නා අපි. මොකද ආරාධනා පත්‍රේ? මේ උත්සවයට සහභාගී වෙන්න. මොකද අපි වෙසක් උත්සවය පවත්වනවා අපි මේ මාසේ 26. ඒක දන්නේ නැහැ නේ. ඒක කොහෙද? ඔබ සංසේ පන්සලේද? නෑ ඒක පවත්වන්නේ මේ හොන්දාව අපේ මූල ස්ථානයේ ස්තූප හදන තැන. එතන තමයි මේ උත්සවය පවත්වන්නේ. මේ අවුරුදු වෙසක් උත්සවය. ඒකට හේතුව තමයි ටෙක්සාස් ප්‍රාන්තයේ ස්වාධීනව වෙසක් සමරන්නට අපිට අවසර දීලා තියෙන ආණ්ඩුකාරවරු. අපිට කතා නතරේ ඔය පින්තූරත් පෙන්වුවොත් හොඳයි සනන්ස. ඔව් මේ කැමරාවට පෙන්නන්න. මේ අපේ හේරත් මහත්මයාත් එක්ක ඉන්න එක සහ මේ අපේ කණ්ඩායම පොලිස්පතිතුමා හම් වෙච්ච අවස්ථාව කණ්ඩායම ඊට පස්සේ මේ ඉන්න අගමැතිනියත් එක්ක ඔය වැඩසටහන අපේ වැඩසටහන බාර දෙන අගමැතිනියට සහ අනිත් ඒවා තියෙන්නේ ඒක 20 කමන්නේ. ඒ කියන්නේ ඔය කියන්නේ 2026 වෙසක් උත්සවය. ඒක තියෙන්නේ මොකද නම හුන්ඩාවුනේ. හුන්ඩාවු පන්සල ඩලස් ෆෝට් වර්ත්. ඒක ටෙක්සාස් වල. මගේ පන්සලේ ඉඳලා පොඩි දුරයි. හරි. ඒක තමයි අර විශාල ඒක මූලස්ථානය කරගෙන තමයි මේ ඔක්කොම කරන්නේ. එතකොට දැන් මේ අපේ රටේ මොකද කිව්වේ රටේ අපේ ලංකාවේ දායකත්වය ගැන? ඔව් දැන් ඊට පස්සේ ජනාධිපතිතුමා ඔක්කොම සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රකාශ කළා. නමුත් ඉතින් මම මේ වතාවෙත් මං ආවා. මම දන්නේ මේ වැඩසටහන කොයි මොහොතකදී ප්‍රචාර වෙයිද කියලා. නමුත් දැන් මං හෙට රාත්‍රී ආපහු යනවා ඇමරිකාවට. තව වෙනතුරු මට අවසාන උත්තරයක් තව ලැබුණේ නැහැ. ඒක සහභාගී වෙනවද නැද්ද කියන එක. සහභාගී වීම ඊළඟට ධාතුන් වහන්සේලා වඩම්මනකොට ගෞරව සම්ප්‍රයුක්ත බෞද්ධ රාජ්‍යයේ සහභාගීත්වය කුමක්ද? ධාතුන් වහන්සේලා වඩම්මන කොහෙන්දලද? ගංගාරාමේ. ඊළඟට මයංගනේ මාදන් වල හංගුරංගිත. ඒ කියන්නේ මේ ඇමරිකාවට? ඒ ගැන ඒක හරිද එකඟතාවයන්? එකඟතාවයන් හරි. හරි. ඒ කියන්නේ අදාළ පන්සල් සාකච්ඡා කරගත්තා. තවට අපිට මේ ආණ්ඩුවේ සහභාගීත්වයත් අවශ්‍ය වෙනවනේ. බෞද්ධ රාජ්‍යයනේ වැඩමන්නේ. මොකද රාජ්‍යාන්තර ජාත්‍යන්තර සම්බන්ධතාවයක් මේ ඇති කරන්නේ. ඇත්තට මේ සම්බන්ධය ඇතුනේ මා නිසා. නැත්නම් ඒගොල්ලන්ට තිබුණා වෙනත් බෞද්ධ රටකට යන්න. මොකද මියන්මාරේ බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා මේ වැඩසටහන. ඔබ වහන්සේ නැත්තම් මේ අවස්ථාව ලංකාවට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නෙත් නැහැ. දැන් ලැබුණ අවස්ථාව අපි අතහැරගත්තද?
එහෙම දෙයක් දැනනවද? දන්නේ නැහැ තාම. තාම වැට උඩ. ලැබුණොත් හොඳයි ලංකාවේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට හොඳයි අපේ ගෞරවයත් ආරක්ෂා වෙනවා. බැරි වෙලාවත් යම් හේතුවක් නිසා උත් රාජ්‍ය ගණන් නොගත්තොත් විශාල ලැජ්ජාවකට පත් වෙනවා. මොකද මේ විශාල සම්බන්ධතාවක් මේ ඇති කරලා කවුද අපෙන් පැවිදි නායකත්වයේ වශයෙන් සම්බන්ධ වෙන්නේ? ගංගාරාමයේ අපේ නායක හාමුදුරු වඩිනවා, මයංගනේ නායක හාමුදුරු වඩිනවා, ඊළඟට මල්ලොත් විහාරයේ ලේකම් හාමුදුරුලා වඩිනවා, අනුරාධපුරේ නායක හාමුදුරු වඩිනවා. I think ඔව් ඒ කියන්නේ පැවිදි නායකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් නෑ. නමුත් රාජ්‍ය ජීවන නිලමෙතුමා එනවා. ගිහි නායකත්වයේ තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ගිහි කියන්නේ මේ රාජ්‍ය පාලකයන්ගේ. ඔව්. ඒතර මේකට ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද තාම මොකද්ද මේ ප්‍රමාදය තියෙන්නේ? මේක හාමුදුරන්ට අගමැතිතුමිය තම වෙලා තියෙනවානේ. එතනින් එහාට මෙසේජ් එක උඩට නොගියයි කියන්න බෑනේ අපිට. ඇයි ඒ? ජනාධිපතිතුමා කාර්යාලයට ගිහලා අපි ලේකම් මහරහා දුන්නා පණිවිඩයක්. ඒ ඔක්කොම දැනුවත් වෙලා ඉන්නේ. වැඩේ තියෙන්නේ තාම මේගොල්ලන්ට මේකේ වටිනාකම කියන එක වැටහුන්නේ නැතිකම. සමහරකට මේකලෝ දේශපාලනික වශයෙන් මේක මේ පොඩ්ඩක් එහාට මෙහාට කර කර ඉන්නවද කියන එක දන්නේ නැහැ. මත. නමුත් මේක ඒ වගේ එකක් නෙමෙයි. මේක ජාත්‍යන්තර මේක පාරට දැනලා නැහැ කියන එක දැනලා නැහැ. අවකම තාම දැනලා නැහැ. ඉතින් මං කනගාටුවෙන් ඉන්නේ ඒ නිසා මොකද දැන් සතුටුනක් මට මේක අතිරේක ගමනක් මගේ නැත්තම් මම මේනකොට සාම්පා ගමනේ. ඒකත් දාලා තමයි ආවේ. ඒකත් දාලා තමයි. හැබැයි දැන් මේ ගමනේ දැන් වාසේ හිට වඩිනවා. අද වෙනතෙක් තාම උත්තරයක් නැහැ. තාම නැහැ. යම් කිසි පණිවිඩයක් රටට පාලකයට රටට බෞද්ධ ජනතාවට දෙන්න තියෙනවා මේක අවස්ථාවක් කරගන්න. ඇත්තටම මේ අපේ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මගේ වචනයක් කියන්නට ඕනේ ඒ තමයි මේක විශාල අවස්ථාවක්. මේ රටම ලෝකයක්ම පිබිදෙන මොහොත. ඇමරිකාව පමණක් නෙවෙයි ලෝකෙ පිබිදෙන මොහොත. මේ පිබිදෙන මොහොතේදී ධර්ම රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හැටියට මේකට ඔබතුම ඔය හැම කෙනාගේම සහයෝගය ලබා දෙන්න පුළුවන් එක විශාල අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් රටටත් ජාතියටත් ප්‍රයෝජනයක් ගන්න හැටියට මම ඉල්ලා සිටිනවා. දෙවනුව තමයි අපි ලංකාවේ බෞද්ධ ආගමිකයන් හැටියට බොහෝම උපේක්ෂා සාගත දකින්න ඕන. අරයා කියන නිසා මෙයා කියන නිසා නිකන් හාමුදුරන බයින්ද සාසනයට බයින්ද බුද්ධ ආගමට බනින්නට දෙකට කරන්නට ඒ වගේ උත්සාහවලට යන්න එපා. බොහෝම උපේක්ෂා සාගතව හිතලා හාමුදුරුවෝ හිතන්නට ඕන මේ කාලීන වශයෙන් යමක් තමන්ගේ මොකද්ද වීත්තේ කියන එක මේ මේ බෞද්ධ ලෝකයට ඒ දේ හරියට තේරුම් අරගෙන කාලීන වශයෙන් වැඩ කරන්න කියන එක තමයි මම දෙන